ප්‍රධාන කොටස් තුනක් අපිට තියෙනවා. ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. input, process, output. right? එඳගන්න. හරි. හරියටනේ. එහෙම හරි ගියේ නැත්නම් වෙලාව මදි නම් වගේ රෙකෝඩින් එක දානවනේ. එතකොට බලලා ලස්සනට ලියන්න. හරි? හරි. මම මේක නම් මකන්නම්. එතකොට දැන් කවුරු හරි වරෙන් අහුවොත් what are the function of computer? මොනවාද පරිගණකයේ කාර්යයන් කියලා මොනවද කියන්නේ? ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. input, process, output කියලා කියන්න ඕනේ. හරි? right. දැන් මම උගන්වනවා මොනවාද මේ ආදානය කියන්නේ කියලා. What is the meaning of input? input කියන්නේ මොකක්ද කියලා මම දැන් උගන්වනවා. හරි? මොකක්ද input එකක් කියලා කියන්නේ? හරි? පරිගණකයට ඇතුළු කරන දෙයක්. මොනවා හරි අපි කම්පියුටරයට ඇතුළු කරනවා නම් ඒකට තමයි කියන්නේ input කියලා. right? entering some data into the computer we call as input. හරි? enter කරනවා කියන්නේ මොනවද? enter. enter කියන්නේ ඇතුළු කරනවා. right? entering ඇතුළු කරනවා data. පරිගණකයට දත්ත ඇතුළු කිරීම. ආදානයයි. එහෙනම් ආදානය කියලා කියන්නේ entering data කොහාටද? පරිගණකයට. to the computer. right? පරිගණකයට දත්ත ඇතුළු කිරීම. ආදානයයි. right? තේරෙනවද? පරිගණකයට අපි මොනවා හරි දෙයක් ඇතුළු කරනවා නම් ඒකට අපි කියනවා input කියලා. right? entering data to the computer is called input. right? හරි. දැන් අපි ලස්සනට ලියාගමු මාතෘකාවක් ආදානය කියලා. ලියන්න write down the topic input. right? එහෙනම් ලියලා තියෙන්නේ. ලස්සනට input කියලා මාතෘකාව ලියන්න. input. හරි? මාතෘකාව input. ආදානය කියලා කියනවා. හරි. ලියමු ලස්සනට. හරි? English medium අය entering data to the computer. ලස්සනට වාක්‍ය ලියන්න. සිංහල අය ලියන්න පරිගණකයට දත්ත ඇතුළු කිරීම ආදානයයි. බෝඩ් එකම ලස්සනට ලියලා තියෙනවා. පේනවා ඇති කියලා හිතනවා. ලස්සනට ලියා ගන්න ආදානය. ඒතර ආදානය කියන්නේ මොකක්ද කියලා අහුවොත් සරලව කියන්න තියෙන්නේ පරිගණකයට මොනවා හරි දෙයක් ඇතුළු කරනවා. entering data. හරි සරලයි මේ ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න එක හරි ලේසි නේද? entering some data නේද? entering something. right? එහෙම කිව්වනම් හරි. එතකොට පරිගණකයට දත් ඇතුළු කිරීම තමයි අපි ආදානය කියලා කියන්නේ. right. දෙවෙනියට අපි ලියනවා process නැත්නම් සැකසීම. right? ලියන්න අපේ දෙවෙනි මාතෘකාව මේකෙන් පස්සේ. හරි මේක ලියාගෙන නැතිනේ. හරි මේකෙන් පස්සේ දෙවෙනි මාතෘකාව ලියා ගන්න සැකසීම. දෙවෙනි එක සැකසීම. process. සැකසීම නැත්නම් අපි කියනවා process. process සැකසීම. මොකද්ද මේ සැකසීම කියලා කියන්නේ? ආදානය කරපු දත්ත සකස් කරනවා. එච්චරයි. ආදානය කළ දත්ත සකස් කිරීමයි. ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් process mean process data. process දත්ත සැකසීම. දීපු දත්තයක් හදනවා. කොහොමද හදන්නේ? කවුද හදන්නේ? ඒව ලොකු පන්තියෙන් අපි උගන්වනවා. දැනට ඒවා මුකුත් ඕනේ සැකසීම කියලා කියන්නේ process එකක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් process data. දත්ත හදනවා. right? එන data එකක් හදනවා. හරි? එතකොට සැකසීම කියලා කියන්නේ අපි දෙනවා process data. right? එතකොට සැකසීම කියලා කියන්නේ දත්ත සකස් කිරීමයි.
සකස් කිරීමයි. right? එයාගම ඊළඟ example එකේ මාතෘකාව සැකසීම නැත්නම් process. right? Next topic process. Process mean process data. මේ process කියන එකට අපිට ඕන නම් පුළුවන් converting data convert කියන වචනේ පාවිච්චි කරන්න. හැබැයි ඒක ඔයාලට බර වැඩි. හරිද? convert ඕනේ නැහැ. process data කිව්වනම් හොඳටම ඇති. හරි? එතකොට සිංහල idea ගන්න දත්ත සකස් කිරීමයි English medium idea ගන්න process data. process data short and sweet මතක තියාගන්න ලේසියි. හොඳේ? කියන්නේ සැකසීම නැත්නම් process දත්ත සකස් කිරීමයි නැත්නම් process data. හරි. ඒක නම් චුට්ටයි නේද? that's output. ඊළඟ topic එක. output. ප්‍රතිදානය. තුන්වෙනි කෙනා ප්‍රතිදානය. output. output කරනවා කියන්නේ එළියට ගන්නවා. පරිගණකය ඇතුලේ හදපු දේවල් එළියට ගන්නවා. getting result from the computer. පරිගණකය හදපු දෙයක්. පරිගණකය හදන දේවල් අපි කියන result එකක් කියලා. the information එකක් කියලා. right? getting result or information from the computer. පරිගණකයෙන් අපි හදපු දෙයක් එළියට ගන්නවා නම් ඒකට තමයි කියන්නේ මොකක්ද කියලාද? ප්‍රතිදානය output එක. right? ප්‍රතිදානය කියලා කියන්නේ අපි ලියමු ලස්සනට සකස් කළ තොරතුරුය. තොරතුරු හෝ ප්‍රතිඵලය. right? output is getting result alert information, getting result or information from the computer. පරිගණකයෙන් තොරතුරු පිටතට ලබා ගැනීමයි. ප්‍රතිදානය කියලා කියනවා සකස් කළ තොරතුරු හෝ ප්‍රතිඵලයන්ය. නැත්නම් output is getting result or information from the computer. පරිගණකයෙන් යම් කිසි දෙයක් එළියට ගන්නවා නම් ඒක තමයි අපි output එකක් කියලා කියන්නේ. හරි ඔන්නෝම අපිට input process output කියන function තුන තියෙනවා ඉගෙන ගන්න. මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. ඔයාලට චූටි ගාව තිබ්බ ප්‍රසන්ටේෂන් එකක් grade 6 lage PowerPoint එකක් තිබ්බා. 6 method lesson 1 බලන්න මේක මේ සිංහල මීඩියම්ස් එකට හදපු එක චුට්ටක් අපි මේ බලමු. එතකොට ඔයාලට මේක මේ එක්ස්ප්ලেইন කරන්න. හරි. දැන් ඔයාලට ටෙක්ස්ට් බුක් එකකුත් තියෙනවානේ. ටෙක්ස්ට් බුක් එකයි වර්ක් බුක් එකයි දෙකක් තියෙනවා. රයිට්. ඒතකොට මේ දෙකම කරන්න ඕන. දැන් වර්ක් බුක් එකකුත් තියෙනවා. වැඩ පොතක් හම්බෙනවා IT වලට. ඒතකොට ඒකත් අපිට කරන්න ඕන. දැන් මේ බලන්නකො මේක. මේ මොකද කරන්නේ? work some people නේද? මිනිස්සු වගේක් වැඩ කරනවා. right? එකක මිනිස්සෙක් work hard මහන්සි වෙලා වැඩ කරනවා. පේනවනේ. බීම කොටනවා නේද? පස් දානවා work hard. හරි මහන්සියෙන් වැඩ කරනවා. සාමාන්‍යයෙන් ඕක එයාට ඕන කරන්න ගානට කපා ගන්න දවස් 10ක් 15ක් යන්න පුළුවන්. බලන්න next picture එක.
අර මනුස්සයා කරන වැඩේම ඩිවයිස් එකකින් කරනවා යන්ත්‍රකින් මැෂින් එකකින් කරනවා නේද the function done by a machine නේද මැෂින් එකකින් හරි පහසුයි අර අමාරුවෙන් කරන එක මැෂින් එක හරි ඉක්මනට ලේසියෙන් කරනවා නේ මේ ඉමේජ් එකේ වාට එක පේනවා නේ ඊට බලන්නකෝ මොන ක්‍රමයේද ලේසි what is the method easy what is the easy method මොකක්ද easy method එක මේකේ මිනිස්සයාද මැෂින් එකද අපිට වැඩේ කරගන්න ඉති ප්‍රශ්නයක් නෑ අනිවාර්යෙන් මැෂින් එක තමයි අපේ easy method එක right ඊට පස්සේ බලන්න දැන් අපි යනවා shop එකකට අපි යනවා මේ shop එකකට ගිහිල්ලා අපි එක එක items ගන්නවා කියලා හිතන්න ගිහිල්ලා කඩේකට ගිහින් බඩු ගන්න right ඒතකොට අපි මෙහෙම මේ දැන් යනවා counter එකට counter එකට ගියාපුවම එක මුදලාලි කෙනෙක් shop එකේ ඉන්න නේද බිලක් අරගෙන අතින් කියනවා මේවා ගත්තා නේද දාලා ඒකේ price ටික දාලා total එක හදලා මෙච්චරයි කියලා අපිට කියනවා ඒක තමයි පළවෙනි pitch එකෙන් පෙන්නේ දෙවෙනි pitch එක දිහා බලන්නකෝ දෙවෙනි pitch එකෙන් computer device එකක් තියෙනවා barcode machine එකක් තියෙනවා 3D print එකක් වගේ එකක් තියෙනවා නේද එතකොට අපි බඩු ටික දුන්නාම ටක් ගාලා නේද අර අය බඩු ටික ස්කෑන් කරලා අපිට බිල් එක ප්‍රෙපෙයාර් කරලා දෙනවා ඒක මෙතනදී වාට හිතෙන්නේ මොකක්ද fast method එක අතින් හදන එකද කම්පියුටරෙන් කරන එකද අනිවාර්යෙන් අපි දන්නවා අතින් හද ඉන්නකොට පොඩි දෙක තුනක් නම් item තවුලක් නැහැ ඈ 100 200 300 කිව්ව අපිට තුන හැබැයි අපි ගොඩාක් so many things අපි ගාව තිබ්බොත් ගොඩක් දේවල් තිබ්බොත් බිලක ලියලා ගන්න කිව්වොත් ලොකු වෙලාවක් යනවා time very waste නේද time එක waste කරනවා වැඩි ඒ නිසා මොකද කරන්නේ කවුන්ටරේ බිල් පේමන්ට් එකට තමයි අපි යන්නේ හරි ලේසි කම්පියුටරෙන් කරගන්න පුළුවන් ඊට පස්සේ ඒ තියෙන්නේ මේ කම්පියුටර් එක බිල හදලා දෙනවා කියන එක දැන් මෙයා මේ බලන්නකො එක්කෙනෙක් ඉන්නවා නේද එක්කෙනෙක් කම්පියුටර් එක ඉස්සරහින් ඉඳගෙන ටයිප් කරනවා ඩුන් ගාලා ටයිප් entering some data එයා මොකද කරන්නේ අර මං කියලා දීපු data ආදානය කරනවා ලස්සනට මොනවා හරි දත්තයක් ආදානය කරනවා entering data ටින් ගාලා enter කරනවා right ඔන්න enter කරනවා enter කරපුවම බිල් එකනේ අපිට එළිය දෙන්නේ හැබැයි කවුරුත් මේ බිල් එක හදලා උතන දුන්නේ නැහැ නේද බිල් එක හදන්නේ යාමයි අපි ඉන්පුට් කරපුවම එයා ඒව ලස්සනට මොකද කරන්නේ එයා ඒක ප්‍රොසෙස් කරගන්නවා හරිද ප්‍රොසෙස් කරලා අපිට බිල් එකේ ටෝටල් එක තමයි එළියට දෙන්න බලන්න ඔය ඉන්පුට් එක හරි ඔන්න අවුට්පුට් වෙනවා දැන් මැද එක්ක නැති නෑ නේද ප්‍රොසෙස් එක මිසින් ඉතින් මැද ඉන්න ප්‍රොසෙස් එක තමයි ඇතුලෙන් වෙන්නේ ඉතින් ප්‍රොසෙස් එක අපිට පේනවද we can't see අපිට පේන්නේ නෑ අපි ඉන්පුට් එක පේනවා අපි ඉන්පුට් එක දෙනවා අපිට අවුට්පුට් එක යා ඩිස්ප්ලේ එකෙන් පෙන්නනවා කම්පියුටර් එකේ මොනිටර් එකෙන් පෙන්නනවා හැබැයි අර මැද තියෙන ප්‍රොසෙස් එක අපිට පේන්නේ නෑ ආදානයයි ප්‍රතිදානය අපිට පේනවා හැබැයි process එක අපිට පේන්නේ නැහැ we can't process අපි we can't see the process අපිට process එක පේන්නේ නැහැ හොඳට මතක තියාගන්න ඕන හරි ඔන්න මම දැන් අර මං උගන්වපු තැනට එනවා මේක තමයි අපි යන්නේ right මතක ඇති නේද මේක යන්දා input process output ආදානය නේ ඔය keyboard එක මම දාලා තියෙන්නේ මම type කරනවා වගේ දාලා තියෙන්නේ ඒවා තමයි ආදානය කියලා කියන්නේ entering some data that's the process එක computer එක ඇතුලේ වෙන වැඩේ process data then output getting result from the computer පරිගණකයෙන් එළියට හම්බෙන දේ අර බාන ස්ක්‍රීන් එකෙන් බලා ගන්නවා දැන් සමහරවිට අපි සින්දු අහනවනේ සින්දු අහද්දි මොකෙන්ද අපි අහන්නේ ස්ක්‍රීන් එකෙන් අහනවද නෑ ස්පීකර්ස් පාවිච්චි කරනවා ඒ ස්පීකර්ස් වලින් අපිට output එකක් එළියට ගන්න පුළුවන් මැෂින් එකේ තිරයෙන් පරිගණකයේ තිරයෙන් අපිට output එකක් එළියට ගන්න පුළුවන් ඊට අමතරව හදපු එකක් අපි print out ගන්නවනේ නේද print out ගත්තාම ඒක අපිට බලන්න පුළුවන් විදිහට කම්පියුටරෙන් හදලා එළියෙන් බලන්න පුළුවන්. ඒක printer එකත් අපිට output එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒවා අපි තව චුට්ටෙන් ඉස්සරහට කතා කරමු. මේ පාඩමේම ආදානය කරන device මොනවද? input device, output device මොනවද? right ඒ device ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒවා එතකොට මම උගන්වන්නම් ඔයාලට ටියුට් එක හදලම. ඒතර main function නැත්නම් පරිගණකයේ ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. first one is input පරිගණක ආදානය ඊළඟ ක්‍රියාවලිය process එක තුන්වෙනි එක තමයි ඔය ප්‍රතිදානය නැත්නම් output එක කියලා කියන්නේ. හරි. එතකොට ආදානය කිව්වම මම අර කියපු ඒවාමයි
පරිගණකයට යමක් ඇතුළු කිරීම. right? entering some data කියලා කියනවා. ඇතුළේ මොනවා හරි දෙයක් හදනවා නම් නැත්නම් ක්‍රියාවකට භාජනය කරනවා නම් ඒක තමයි සැකසීම. process data. එළියට ලබා දෙන තොරතුරු නැත්නම් ප්‍රතිඵලය තමයි අපි ප්‍රතිදානය කියලා කියන්නේ. බලන්න මම එක්සැම්පල් එකක් දාලා තියෙනවා. දැන් මොකද්ද මේ එක්සැම්පල් එක? හොඳට බලන්න. බ්ලෙන්ඩර් එකක් තියෙනවා. ඒකට මොනවද දානවා? මොනවද දාන්නේ? ඇපල් පේනවා මට දානවා. ස්ට්‍රෝබෙරි දානවා නේද? බනානා දානවා. ඒක ෆෘට්ස්. piece of fruits දානවා. දාලා වක් කරනවා මිල්ක් එකක්. හරිද? ඊට මොකද ගන්නේ? අරකින් වහලා මූඩියෙන් වහලා බටන් එකක් ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරපුවා මොකද වෙන්නේ? අරක හොඳට ඇඹරෙනවා. නේද? ඇඹර තමයි අපිට එළියට ජූස් එක එන්නේ. දැන් ඕකේ ආදානය මොනවා වෙන්න පුළුවන්ද? ආදානය තමයි අර things, piece of fruits, milk, නැත්නම් කිරි, පළතුරු ඒව තමයි ආදාන. right? මේකේ ක්‍රියාවලිය මොකද්ද? අර බ්ලෙන්ඩරේ ඇතුලේ ස්විච් එක දාපුවම බ්ලෙන්ඩ් වෙන්නේ, මික්ස් වෙන්නේ. අර හොඳට මික්සින් වෙලා බ්ලෙන්ඩ් වෙන එක තමයි ක්‍රියාවලිය. දැන් ඒක අපිට එළියට පේන්නේ නැහැනේ. බා කොහොමද මේවා චූටි වෙන්නේ? මොන කැලි වලට කැඩනවද? පිටි වෙන්නේ කොහොම අපිට පේනවද? පේන්නේ අපි අරකට දාලා අර කප් එකෙන් වහනවා. එයා මොනවාද කළොත් පිටි කරලා අපිට දෙනවා චූටි කාලයක් ඇතුළත. අපි ඇතුළේ වෙන දේ අපිට පේන්නේ නැහැ නේද? අන්න ඒක තමයි process එක කියලා කියන්නේ. the things, right? ඊළඟට output එක, result එක. හැබැයි result එක අපිට පේනවනේ බා. කිරි වීදුරුව කියන්නේ fruit වීදුරුව. ඒකට මොකක්ද අර කියන්නේ? ඒක නිකන් juice එකක් නෙමෙයිද? අන්නේ juice එක තමයි අපි output එක. ඒක අපිට පේනවා. ප්‍රතිදානය අපිට පේනවා. එතකොට ඉන්පුට් කරපුවම process එකක් ඇතුලේ වෙනවා. එළියට අපිට හම්බෙන්නේ output කියන එක. ඒක ඔන්න example එකකින් මම දාලා තිනවා. ඒක පැහැදිලි ඇති. ඊළඟට why we use computers? දැන් අපි පරිගණක පාවිච්චි කරන්නේ. මොනවාද? why the computer teacher දාලා තිනවා for work. වැඩ කරන්න. පරිගණකයක් අපි පාවිච්චි කරන්නේ වැඩ කරන්න. හරි? එතකොට කම්පියුටර් එකෙන් අපිට ලොකු එක චාර්ට්‍ය වැඩ කරන්න පුළුවන්. we can doing so many things by using computer. පරිගණකේ පාවිච්චි කරලා එක චාර්ට්‍ය වැඩ අපිට කරගන්න පුළුවන්. හැබැයි ඒ වැඩ කරද්දි අපිට වැදගත් වෙන කට්ටියක් ඉන්නවා. හරි? එක්කෙනෙක් තමයි මෙයා. කවුද? වේගය. අපි දැන් අතින් කරද්දී අපි ඉස්සෙල්ලම දැක්කා අතින් කරනකොට හිනට වෙලා යනවා. so many time is so many waste. නේද? ගොඩක් වෙලාව waste වෙනවා. හැබැයි කම්පියුටරෙන් කරද්දී හරි ස්පීඩ්. එහෙනම් අනිවාර්යෙන් කම්පියුටරයක් වේගවත් වෙන්න ඕන. ස්පීඩ් එක තියෙනවා නම් කම්පියුටර් එක. හරි කම්පියුටරයක් වෙන්නේ සාමාන්‍යයෙන් යන්ත්‍ර එහෙමනේ. අපි එකපාරක් මොන හරි කරලා දෙයා 10 පාරක්. එයාට මහන්සි නැහැ. අපිට එහෙම නෙමෙයි අපිට හරි මහන්සි නේ. එහෙනම් පරිගණකයක විශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේ වේගය. අපි කියනවා ස්පීඩ් එක කියලා. හරි? ඊළඟට කාර්යක්ෂමතාවය. මම වේගය හා කාර්යක්ෂමතාවය කියන එක එකට ලියලා තියෙන්නේ. ඒක ඔයාලට ස්පීඩ් and efficiency කියලා ලියන්න පුළුවන්. නැත්නම් ස්පීඩ් වෙනමයි ස්පීඩ් මේ efficiency වෙනමයි ලියන්න පුළුවන්. වේගය වෙනම ලියන්න පුළුවන්. මේ කාර්යක්ෂමතාවය වෙනම ලියන්න පුළුවන්. right? වේගය දෙක කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය. efficiency. efficiency කියලා කියනවා. හරි? කාර්යක්ෂමතාවය අනිවාර්යෙන් කම්පියුටරයක් වුණාම වේගවත් වෙන්න ඕන, කාර්යක්ෂම වෙන්න ඕන. ඊළඟ එක්කෙනා බලන්නකො මොකක්ද කියලා. නිවැරදි බව. කම්පියුටරයක් හැම වෙලේම නිවැරදි වෙන්න ඕන. accuracy කියලා අපි කියනවා. දැන් මේ වගේ ඉංග්‍රීසි වචනේ ලියලා මේක අමාරුයි නම් සිංහල වචනේ ලියා ගන්න ඕන. හොඳේ. පැන්සලෙන් වගේ ලියුවා හොඳයි. එතකොට ඔයාලට මේ අලුත් වචනනේ. මේ වචන සාමාන්‍යයෙන් අපිට නිතරම day to day life එකේ අපට ඕන වෙනවා. හරි මේ වචන ෆැමිලිය කරගමු. කනට නිතර නැහෙද්දි ඔයාලට නම් ෆැමිලිය වෙනවා. ස්පීඩ් කියන එක නම් චුටි කාලේ නම් දන්නවනේ. efficiency කියන එක බොහෝ විට අලුත් වචනයක් ඔයාට. හරි efficiency කියන්නේ කාර්යක්ෂමතාවය. හරි. එතකොට මේ කාර්යක්ෂමතාවය කියන එක ඉස්සරහින් මේ efficiency කියලා ලියලා තාම ලියන්න කිව්වේ නෑ. හරි. efficiency කියලා ලියලා ඉස්සරහින් කාර්යක්ෂමතාවය කියලා සිංහලෙන් ලියා ගන්න. එතකොට ගොඩක් පැහැදිලි. අමතක වෙන්නේ නෑ. හරිද?
accuracy නිවැරදි බව. නිවැරදි බව. දැන් අපිට පොඩි පොඩි වැඩි කරද්දි වැරදෙනවනේ. accuracy. අපිට එක එක දේවල් කරද්දී වරදින්න පුළුවන් නේ. right? හැබැයි කම්පියුටර් එකට වරදින්නේ නැහැ. හරි? හැබැයි අපි වැරදි data enter කරමු. අපි වැරදි data එකක් enter කරොත් අනිවාර්යෙන් යා වැරදි output එකක් තමයි generate කරන්නේ. හැබැයි අපි හරි දෙයක් enter කරොත් කිසි ගැටලුවක් නැහැ. එයා output එක අනිවාර්යෙන් අපිට හරියට තමයි දෙන්නේ. right? there are three factors නේද? කම්පියුටර් එකක තියෙනවා main අපි කියනවාට characteristic කියලා ලක්ෂණ කියලා කියනවා. පරිගණකයක ලක්ෂණ. මම topic එක අවසානට කියන්නම්. හරි? පළවෙනි තමයි speed වේගවත් වෙන්න ඕන. ඊළඟ කාර්යක්ෂමතාවය efficiency වෙන්න ඕන. තුන්වෙනි එක නිවැරදි බව accuracy වෙන්න ඕන. ඊළඟ reliability කියලා කියනවා විශ්වාසනීය බව. විශ්වාස්‍ය බව කියලා කියනවා. විශ්වාසනීයත්වය කියලා කියනවා නේද? විශ්වාස්‍ය බව කියලා වලයි පොතේ තියෙන්නේ නේද? පොත හම්බුනම් බලන්න විශ්වාස්‍ය බව කියලා තියෙන එක විශ්වාසනීය බව කියලා හැදෙන්න ඕන. හරි? විශ්වාස බව. මොකක්ද විශ්වාස බව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපිට මොකක් හරි මෙයා output එකක් දීපම මේක අපි trust කරන්න ඕන. අපි විශ්වාස කරන්න ඕන. මෙයා බොරු දෙන්නේ නැහැ නේද? අපි real data නේ අපි input කරන්නේ. ඒතර එයා දෙන output එක අපි trust කරනවා. සාමාන්‍යයෙන් print out එකක් ගත්තාම ඒක හරි අපි කරපු දේ තමයි මේ තියෙන්නේ. we can trust it. අපිට විශ්වාස කරන්න පුළුවන්. right? reliability අලුත් ප්‍රශ්නයක්. right? 4 විශ්වාසනීයත්වය. විශ්වාසනීයත්වය. reliability. reliability කියලා කියනවා reliability. විශ්වාසනීයත්වය අකුරක් එනවා එතෙන්ට. reliability විශ්වාසනීයත්වය. විශ්වාස කරන්න පුළුවන්කම තියෙනවා අපිට. ඊළඟ නියත බව. නියතයි කියන්නේ consistency. ඒකත් අලුත් වචනයක්. හරි? නියතයි කියලා කියන්නේ දැන් කම්පියුටර් එක output එකක් දීපුවම not changeable. ඒක වෙනස් වෙන්න බෑ හැම වෙලෙම. එයා output එකක් දුන්නොත් ඒ output එක ඒ විදිහටමයි තියෙන්නේ. not changeable. හරිද? දැන් අපි චිත්‍රයක් අඳලා කියලා හිතන්නකෝ. අපි චිත්‍රයක් ඇඳුවොත් ඒ චිත්‍රය අපි රතු පාට දැම්මොත් එතන රතුමයි තියෙන්නේ. අපි අනිත් පැත්ත බලලා මේ පැත්ත බලලා එතන කොළ වෙන්නේ නැහැ. not changeable. නේ? එතකොට මේ next one consistency අලුත් වචනයක් නියතයි. නියත කියන එකේ තේරුම not changeable කියන එක වෙනස් වෙන්නේ නැහැයි කියන එක. එතකොට ඊළඟ characteristic එක විදිහට අපිට නියත බව. නියත බව not changeable. consistency කියලා තියෙනවා. මේ වචන ඔක්කොගේම සිංහල තේරුම ලියා ගන්න. හරි මේ අලුත් වචන ඔයාලට ස්කූල් එකේ මේක කරනකොට මේ වචන ඔක්කොම අහු වෙනවා. ඒකට ඔයාලා මේවා ටග් කරලා දන්නවා. දැනගෙන තමයි ටික ඉස්සරහට යන්නේ. ඒකට බය වෙන දෙයක් නැහැ. ටික් ගාලා උත්තර දෙන්න පුළුවන්. right? හරි. ඒතකොට නියත බවත් හරි. next one. ඊළඟ ලක්ෂණය. storage capacity. ගබඩාධාරිතාවය. ඒ මොකද්ද? storage capacity. දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් ගත්තාම අපිට data ගොඩාක් මේක store කරන්න පුළුවන්. එක ෆයිල් එකක්ද දෙකක්ද නෑ. we can store so many data. අපිට මේකේ කම්පියුටර් එක ඇතුලේ data ගොඩාක් store කරන්න පුළුවන්. right? ඒක මොකද දාලා නෑ නේද? බුද්ධිමත් බව තියෙනවා. බුද්ධිමත් බවට ආචරණ ධාරිතාවය. එහෙම නැත්නම් ගබඩා ධාරිතාවය. ඔය සිංහල මීඩියම් අයට හම්බෙන අලුත් වචනයක් තමයි ආචයනය. ආචයනය කියලා කියන්නේ ගබඩා කරනවා කියන එක. අපිට ඉංග්‍රීසි මීඩියම් අයට කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටෝරේජ් නැත්නම් ස්ටෝර් කරනවා කියන්නේ ගබඩා කරනවා. ඒකට පරිගණකයක් ඇතුලේ we can store so many data. ගොඩාක් data අපිට ගබඩා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා කම්පියුටර් එකේ තියෙනවා hard disk එක කියලා. අහලා තියෙනවා. hard disk එක කියලා කියන්නේ hard disk එක තමයි මේකේ තියෙන main storage එක. දැන් අපිට අනිත් දවසේ device ඉගෙන ගන්න තියෙනවා. මම එතකොට ඔයාලට දාලා පෙන්නනවා device ටික. හරි එතකොට මම පෙන්නන්නම් hard disk එක. එයා මේ චූටි පෙට්ටියක් වගේ කෙනෙක් ෆෝන් එකට චුට්ටක් ලොකුයි. හැබැයි 1 tera 2 tera නේද GB 512
so many data capacity එකක් යාගාව තියෙනවා. දත්ත ගොඩාක් යාගේ ගබඩා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් pen drive එකක් වල දැකලා තියෙන pen කියලා අපි සින්දුසම දාන්නේ අහලා දැකලා තියෙන්නේ නේද? ඔය pen drive එකක සාමාන්‍යයෙන් GB 16ක් GB 32ක් වගේ capacity එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හැබැයි hard disk එකක GB 512ක් 1 terabyte GB ඔවා ඉස්සරහට අපි ඉගෙන ගන්නවා. හරි. ඒවා එච්චර හිතන්න එපා. එතකොට මේ ලොකු ගොඩක් ඉඩ තියෙනවා. හරි දැන් හිතන්නකෝ ඔයාගේ අල්මාරිය කොච්චර දුන් දාන්න පුළුවන්ද? පියන් දෙකක් තියෙනවා නම් ඒ පියන් දෙක විතරයි දාන්න. ඊට පස්සේ දැන් නැත්නම් අල්මාරි ගොඩාක් ගොඩ ගහ ගන්නවා නේද? so many clothes දාන්නවා. නේද? හැබැයි මෙයාගේ එහෙම නෙමෙයි. හරිද? මේ අල්මාරි ඕන තරම් ප්‍රමාණයක data මෙයාගේ අපිට store කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. Right? We can store so many data in the computer. අපිට පරිගණක ඇතුලේ data ගොඩාක් store කරන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ ගබඩා ධාරිතාවය නැත්නම් අපි කියනවා ඒකට storage capacity කියලා. Right? ඊළඟ එක කියනවා. දැන් ඊළඟ එක මම උඩින් ලියනවා. Right? බුද්ධිමත් බව. 7 කියලා දාන්නම් එහෙනම්. 8ක් තියෙනවා. බුද්ධිමත් බව. intelligent කියලා කියනවා. intelligence. බුද්ධිමත් බව. මොකක්ද මේ බුද්ධිමත් බව කියන්නේ? පරිගණකය බුද්ධිමත්ද? පරිගණකය computer is computer intelligent? පරිගණකය බුද්ධිමත්ද? yes. අයි ඒ කියන්නේ අපි දෙන කමාන්ඩ්ස් වලට අනුව තමයි එයා වැඩ කරන්නේ. අපි ඉන්පුට් කරපුවම එයා ඒක ප්‍රොසෙස් කරලා අපිට අවුට්පුට් එකක් දෙනවා. ඉන්ටෙලිජන්ට්. හරිද? එතකොට we can මොනවාද අපි කියන්නේ ඒකට it can act as mediator නේද? ඒකට කියන්නේ. මොකද ඉන්ස්ට්‍රක්ට් මොකද? එයාට අපි කියන්නේ මේ උපදේශකේ ඉන්ස්ට්‍රක්ෂර් කෙනෙක් විදිහට එයා රඟපානවා. it act as instructor. එයා මේ උපදේශ දෙන කෙනෙක් විදිහට ඉන්නවා. අපි දීපුවම data එකක් එයා ඒක output කරලා දෙනවා. හරිද? එතකොට එයා පොඩි බුද්ධිමත් part එකක් තියෙනවා කියලා අනිත් යන්ත්‍ර වලට වඩා එයාට බුද්ධියක් තියෙනවා කියලා අපි කියනවා. හරි? intelligence. ඒකට පරිගණකය බුද්ධිමත් යන්ත්‍රයක් කියලා අපිට කියන්න පුළුවන්. last one. cost. පිරිවැය. පිරිවැය. cost එක කියලා කියනවා. මොකද්ද මේ cost කියලා කියන්නේ? සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ගන්න ගියාම so many කියන්නේ මොකද ඒ කියන්නේ high cost නේද? එකපාර අපේ initial cost is high. initial cost කියන්නේ පරිගණකයක මිල. ගන්න ගියාම අපි දෙන කල්ලි ටික තියෙන පරිගණකයක් ගන්න ගියාම තියෙන මිලක් තියෙනවනේ. අපි මූලිකව වැය කරන මුදල අන්න ඒක තමයි initial cost එක කියලා කියන්නේ. මේ initial cost is high. මේ මූලික පිරිවැය වැඩි සාමාන්‍යයෙන් රුපියල් 10ට 15ට කම්පියුටර්ස් නැහැනේ. අනිවාර්යෙන් ලක්ෂයක් එකමාරක් දෙකක් විතර වෙනවා හොඳ කම්පියුටර් එකක්. එතකොට මේ cost එක හරි වැඩි අනිත් යන්ත්‍ර වලට වඩා කම්පියුටර්ස් වල. මේවා තමයි අපිට කම්පියුටර් එක තියෙන ලක්ෂණ characteristic කියලා මේවට අපි කියනවා නැත්නම් features of the computer. features of the computer පරිගණකයක ලක්ෂණ. හරි? එතකොට පරිගණකයක් වේගවත් නැත්නම් හරි කාර්යක්ෂමයි. speed and efficiency. මේ වගේම පරිගණකයක් නිවැරදි දත් අපිට දෙනවා. it is accuracy. right? අනිත් එක තමයි පරිගණකයකින් හම්බෙන output එක අපිට විශ්වාස කරන්න පුළුවන්. reliability. නේද? ඒතර පරිගණකයක දෙන output එක not changeable වෙනස් වෙන්නේ නැහැ. අපි කියනවා consistency කියලා. එතකොට කම්පියුටර් එක ඇතුලේ data ගොඩාක් අපිට store කරන්න පුළුවන්. we can store large capacity of data. we call this storage capacity. අපි ඒකට කියනවා ආචරණ ධාරිතාවය කියලා. එහෙම නැත්නම් ගබඩා ධාරිතාවය කියලා කියනවා. හරි? computer also intelligent. නේද? ඒක පරිගණක කියන බුද්ධිමත් දෙයක් නේද? intelligence කියලා යාට අපි ඒකින්ද කියනවා. ඒ වගේම initial cost is high. මේකේ cost එක වැඩි නිසා එනි මේ cost කියන කෙනත් අපි ලක්ෂණයක් විදිහට තමයි ගණන් ගන්නෙ. right? ඔය විදිහට අපිට පරිගණකයක ප්‍රධාන කාර්ය මොනවාද මේ features ලක්ෂණ තියෙනවා 7ක් කතා කරා. right? හරි. අපි ලියමු මෙහෙම මාතෘකාවක් ලියාගන්න. පරිගණකයේ ලක්ෂණ features of computer.
features of computer පරිගණකයක ලක්ෂණ පරිගණකයක ලක්ෂණ features of computer පරිගණකයක ලක්ෂණ නැත්නම් features of computer right first one speed and efficiency board එක පේනවා ඇති නේද ඒ නැත්නම් මම මේක දාන්නම් ඔයාලට පොඩි නෝට් එකක් එතකොට ඔයාලා ලියා ගන්න කාර් එකෙන් මොකද වෙන්නේ කන්නකින්ද මන් දෙපා 1 2 3 දාලා ලස්සනට අපි ලියා ගමු පළවෙනි එක ස්පීඩ් වේගය ඔය වේගය සහ කාර්යක්ෂමතාවය එකට කිව්වත් කමක් නැහැ එහෙම නැත්නම් දෙකකට ලිව්වත් කිසි ගැටලුවක් නැහැ හරි right first one is speed වේගය number 2 දෙක කාර්යක්ෂමතාවය අපි කියනවා efficiency මේ efficiency කියලා ඉස්සරහින් කාර්යක්ෂමතාවය කියලා ලියා ගන්න. එතකොට මේ වචනේ ෆැමිලිය වෙනවා. හරි ඒක හොඳයි ඔයාලට. right එතකොට අපිට ඉතර ගන්න පුළුවන් efficiency. තුන නිවැරදි බව. නිවැරදි බව. accuracy. accuracy නිවැරදි බව දැන් accuracy කියලා අපි කියනවා හතර විශ්වාසනීයත්වය reliability කියලා අපි කියනවා විශ්වාසනීයත්වය එයා දෙන output එක අපිට trust කරන්න පුළුවන් we can trust the output it called reliability reliability කියලා අපි කියනවා විශ්වාසනීයත්වය පහ fifth නියත බව නියතයි not changeable වෙනස් වෙන්නේ නැහැ consistency කියලා අපි කියනවා not changeable වෙනස් වෙන්නේ නැහැ right නියතයි consistency අකුරු හරියට ලියා ගන්න ප්‍රොනවුන්ස් කරන්න මේවා චුට්ටක් අමාරුයි මේ වචන ටිකක් දිගයි අර කටට නිකන් නුහුරුයි වගේ වෙන්න පුළුවන් චුටි ඔයාට ඒ නිසා මේවා හැම වෙලේම කියවන්න ටෙක්ස්ට් බුක් එක දීපුවම ටෙක්ස්ට් බුක් එකේ තියෙන වචන විතරම කියවන්න එතකොට මේ වචන හරිය ෆැමිලියර් වෙනවා කිසි ගැටලුවක් නැහැ හොඳේ හරි විශ්වාසනීයත්වය reliability consistency හරි ඒත බව හරිනේ consistency 6 ආචයනදාරිතාවය storage capacity ඔය ලියන ගමන් චුට්ටක් අහගන්න දැන් අපිට grade 6 වලට office package එක තමයි ඕන කරන්නේ paint එක ඕන දැන් අපි tux paint එක දන්නවා ඒක නම් මේ දැන් module වල නම් අපිට software ගොඩක් ඉගෙන ගන්න තිබ්බා tux paint tux typing notepad එක powerpoint හිටන් තිබ්බා ඔයාලගේ module එකේ දාලා එතකොට මේකේ මේ syllabus එකේ එහෙම නැහැ හැබැයි මම ඔයාලට word උගන්වනවා මේ අතරින් පතර right paint එක කොහොමද දැන් ඔයාලා දන්නවා word සහ powerpoint විශේෂයෙන් powerpoint software එක මම ඔයාලට කියලා දෙනවා ඒකට හේතුව ඔයාලට presentation හදන්න තියෙනවා විශේෂයෙන් ඔය competition එහෙම තියෙනවා ඒතර presentation develop කරන්න ඕන grade 6 වල ඉඳන් presentation හදන්න දැනගත්තාම කිසි ගැටලුවක් නැහැ lesson එකක් තෝරගත්තා ඔයාට තනියම presentation එකක් build up කරන්න පුළුවන් මම කියලා දෙනවා ඒ හින්දා ඔය computer එකට office package එක word excel powerpoint access package එක එහෙම තියෙන්නේ ඒ package එක දාගෙන තියාගන්න ඒක activate කරලාද කියලා බලන්න අනිවාර්යෙන් සමහරවිට software එක තියෙනවා not typing හරි type කරන්න බෑ expire වෙලා එක්කෝ නැත්නම් activate කරලා නැහැ ඒ නිසා type කරන්න පුළුවන් විදිහට office package එක ready කරගන්න notepad එක කොහොමත් ඔයාගේ machine එකේ තියෙනවා ඒකත් අපි කරමු module එකේ තියෙන practical side ටික අපි කරමු ඒක අනිවාර්යයෙන්ම ඔයාලගේ skill හැදෙන්න ඕන කරනවා right ඒකින්ද මේ device එක ඒ විදිහට දැස්ති කරගන්න විශේෂයෙන් office package එක ready කරලා තියාගන්න right number 7 7 බුද්ධිමත් බව
intelligence බුද්ධිමත් බව අපි කියනවා intelligence කියලා. සාමාන්‍ය කම්පියුටර් එක ගත්තාම එයා අපි දෙන data instruction වලට අනුව තමයි වැඩ කරන්නේ. right? එතකොට යාර decision it cannot take decisions. එයාට decisions ගන්න බෑනේ. එයා අපි දෙන data instruction වලට අනුව වැඩ කරනවා. right? එච්චර තමයි කරන්නේ. It can't take decisions, right? It called intelligent. ඒක තමයි intelligent. නැත්නම් බුද්ධිමත් බව කියලා කියන්නේ ඒකයි. අපි දෙන විදිහට එයා අපිට ඕන වැඩේ කරලා දෙනවා. හරි? නැත්නම් එයා තනියම හිතලා decision එකක් අරගෙන එහෙම වැඩ කරන්නේ. ඒක තමයි මේ intelligent කියලා කියන්නේ. Last one, පිරිවැය. අපි කියනවා cost කියලා. right? cost පිරිවැය. right? එතකොට initial cost is high කියලා මම කිව්වා. සාමාන්‍යයෙන් පරිගණකයක අර initial cost එක මොකක්ද initial cost එක කියලා කියන්නේ? පරිගණකයක් ගන්න මිලදී ගන්න ගියාපම දාන්න පිළිවෙල. right? අන්න initial cost එක හරි වැඩි. right? initial cost is high. ඔන්න ඔය විදිහට අපිට පරිගණකයේ features of the computer ලක්ෂණ ටික හඳුනා ගන්න පුළුවන්. හරි? එතකොට ඔන්නෝම තමයි අද අපි ඉගෙන ගත්තේ. අද අපි function of computer ඉගෙන ගත්තා. function of computer කියලා කියන්නේ input process output කියන එක. නැත්නම් පරිගණකයේ කාර්යයන් කියලා ඉගෙන ගත්තා. ආදානය, සැකසීම, ක්‍රියාවලිය කියලා අපි ඒකට කිව්වා නේද? ඊට පස්සේ අපි මෙන්න මේ features ටික තමයි අද කතා කරේ. පරිගණකයේ ලක්ෂණ තියෙනවා 7ක්. කටපාඩම් කරගන්න ඕන. මම physical class වල නම් කෙලින්ම මේතර dictation. හරි? මම dictation ගන්නවා. හරි? එතකොට කිසි ගැටලුවක් නැහැ අනිවාර්යෙන් ඔයාලා පාඩම් කරන් ඉනවා. හින්දා ඔයාලට පුළුවන් නම් මේවා dictation වලට අම්මට තාත්තටයි දෙන්න. ඉංග්‍රීසි මීඩියම් කරන අය අනිවාර්යෙන් මේවා පුළුවන් නම් අම්මට තාත්තට dictation විදිහට ලියලා දෙන්න. හරි? ඒක හරි වටිනවා ඔයාලට. එතකොට මෙතන තියෙනවා features 7ක්. ඒ features 7 කටපාඩම් කරලා තියාගන්න. ඔයාලෙන් අනිවාර්යෙන් අහනවා මේ exam paper එකේ. first term test එකේ features ගැන අහනවා. what are the function of computer? ඔන්නම ප්‍රශ්න අහනවා. පරිගණකයේ මූලික කාර්යයන් මොනවද? පරිගණකයේ ලාක්ෂණික ගුණාංග 3ක් ලියන්න. නේද? write 3 features of computer අන්න එහෙම ප්‍රශ්න අහන්නේ. හරි. එතකොට ඒව ඔයාලා දැනගන්න ඕන. හරි. ඒවට උත්තර ලියන්න ඕන. හරි. එතකොට මේ ටික ලස්සනට ඔයාලා දීලා තියාගන්න. මම ටියුට් එකක් හදලා දාන්නම් ඔයාලට. එතකොට ඒව ටික තමයි අපි කරන්නේ. එතකොට මොඩියුල් අදින් අවසාන අදින් නෙමෙයි. මේ මොඩියුල් අපි එක දවසයි කරේ. ඒ මොඩියුල් ආයෙ කරන්න නැහැ. හැබැයි මම අර පොරොන්දුනා වගේ මොඩියුල් වල තියෙන ඇක්ටිවිටීස් ටික නැත්නම් ඒ software ටික මම අනිවාර්යෙන්ම ඔයාලට cover කරනවා. මොකද ඒවා හරි වැදගත්. මොඩියුල් වල තිබ්බ දේවල් හරි වැදගත්. කරදරයක් වගේ පෙනුනට ඒවා වෙන වටිනවා ඔයාලට. තනියම වැඩ කරගන්න නේද? ඒ ඇක්ටිවිටීස් වලට හුරු වුණාම ඔයාලා කටපාඩම් කරන ගිරව් වෙන්නේ නැහැ. නේද? ඔයාලට තනියම ඔයාලගේ ස්කිල්ස් ටික හදලා ඉස්සරහට යන්න තිබ්බා. මොකද කරන්නේ ඉතින් නේද? ආයෙත් මේ තියරි වලට බැස් අවසන් නේද? right කමන්නේ. අපි අනිත් දවසේ මෙතනින් එහාට තියෙන ටික කතා කරමු. ඒ lesson එකට පොඩි pictures ටිකක් ඕන කරනවා. හරිද? මම group එකට දාන්නම් මොනවද ඕන කරන pictures කියලා. ඒ pictures ටික හොයාගෙන ඉන්න. ඒතර මම lesson එක කරද්දී ඒවා අලවන්න තියෙනවා. ඒවා අඳුල ගන්න තියෙනවා. right? මොකද device තමයි ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මොනවාද ආදානය, input device, මොනවාද process device, මොනවාද output device නේද? ප්‍රතිදාන උපාංග, storage device, කබඩා කරන උපාංග, right? communication device, සංවේදන උපාංග. අන්න ඒ වගේ device තමයි අපිට අනිත් දවසේ කතා කරන්න තියෙන්නේ. ඒක මම එදාට ඔයාලට group එකට දානවා රූප ටිකක් හොයාගන්න. රූප කොළවල තියෙන්න පුළුවන්, පොත්පත්වල තියෙන්න පුළුවන්. ඒ රූප ටික රෙඩි කරලා තියාගන්න ලබන සතියේ. හරි? right. එහෙනම් ඔන්නෝම තමයි අද ක්ලාස් එක මම එන්ඩ් කරන්නේ. හරි? හැමෝටම එහෙනම් සුබ දවසක්, සුබ රාත්‍රියක්. අනිත් දවසේ අඟහරුවාදා 7ට අපි හම්බෙමු. right? හරි. එහෙනම් හැමෝටම goodbye.